Elastic hours, they expand and shrink. Memories blur faster than you think. One moment's forever, the next just a blink. In this elastic time, we sink or swim. So hold on tight to now, 'cause time will wait for you. In this elastic flow, each second's precious true. හායි කවද ඔයගලන්ට මං හිතනවා ඉතින් පුරුදු විදිහට ඔයගොල්ලෝ ඔක්කොලාම හොඳින් ඇති කියලා. දැන් අපි මේ කේල් ට්‍රිප් එක ඉවර කරලා ගෙදර යන්න තමයි හදන්නේ. සති 3කට විතර පස්සේ තමයි ගෙදර යන්නේ. අපි බෝලේ නම් කියවයි යන්නේ. දැන් මේ කඩෙන් කෑව ඇති. දැන් මොනවා හරි ගෙදර හදලා කන්න ඕන කියලා. මොකද ඉතින් ගොඩ දවසක් එළියේනේ. ඉතින් එහෙනම් අපිත් එක්ක ගෙදර යංගනේ. ඒ වගේම අපි හිතුවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙන්න කේල් එයාපෝට් එකේ වගේම ගොඩක් එයාපෝට් වල තියෙනවා self check-in. ඉතින් self check-in වෙන්නේ කොහොමද? වගේ බැගේජස් වාම check-in කරන්නේ කොහොමද කියන එක චුට්ටක් පෙන්නන්න ඔයගොල්ලන්ට. ඒක ගැන චූටි දැනුමක් දෙන්නත් හිතුවා මේ වීඩියෝ එකෙන්. ඒක ගැන ඉතින් අනිවාර්යෙන් පුරුදු විදිහටම මගේ හබි බෝලේ එක්ස්ප්ලේන් කරයි. මොකද එයා හරි දක්ෂයි එක්ස්ප්ලේන් කරන වැඩවලට. ඉතින් මම දැන් මයික්‍රොෆෝන් එක එයාගේ අතට දෙන්න යන්නේ. මෙතන ඉඳන් එයා එක්ස්ප්ලේන් කරයි. හරි ඉතින් ඔය ඔයගලන්ට පේන්නේ PNR එක මම එන්ටර් කරනවා කියන බුකින් රෙෆරන්ස් එක එන්ටර් කරනවා සිස්ටම් එකට. ඊට පස්සේ එතනින් පෙන්නනවා ඒ PNR එකට කොච්චර පැසෙන්ජර්ස් ප්‍රමාණයක් ඉන්නවද කියලා. දැන් මේ PNR එකේ ඉන්නේ මම විතරයි. මොකද මේගොල්ලන්ට මම වෙනම බුකින් එකකින් තමයි ටිකට්ස් මේ 3 දෙනාට ගත්තේ. ඉතින් මගේ එක වෙනම හින්දා ඉතින් මගේ නම විතරයි පෙන්නන්නේ. ඊට පස්සේ ආයි නම පිය වුණාම පැසෙන්ජර්ගේ නම සිලෙක්ට් කරලා කන්ෆර්ම් කරන්න ඕනේ ඔන්න ඔය වගේ. ඊට පස්සේ අහනවා මැසේජ් එකක් අපෙන් අපිට චෙකින් බැගේජස් තියනවාද කියලා. එතකොට අපි yes නම් yes දෙන්න ඕන. ඔය වගේ නැත්නම් no කියන්න පුළුවන්. yes දුන්නාට පස්සේ ඒගොල්ලෝ අපිට පෙන්නනවා මෙන්න මේ වගේ items check in කරන්න බෑ. ඔය fragile අරවා මේවා battery සම්බන්ධයෙන් බෑ කියලා. ඊට පස්සේ අහනවා අර වගේ baggages කීයක් තියෙනවද කියලා. ඉතින් මම දැන් 2යි කියලා select කරලා enter කරාම ඔන්න ඔය විදිහට baggage tags print වෙනවා. දැන් පළවෙනි එක print වුණා. මම 2ක් කියලා දාපු හින්දා ඔන්න දැන් දෙවෙනි baggage tag එක print වුණා. ඊට පස්සේ baggage tags print වුණාට පස්සේ අපි චුට්ටක් ඉන්න ඕනේ. ඊට පස්සේ boarding pass එකත් ඔටෝම මේ මැෂින් එකෙන්ම print කරලා අපිට දෙනවා. දැන් ඔයගලන්ට පේන්නේ ඔන්න ඔය වගේ boarding pass එකත් ඔන්න ඔය විදියට print වෙනවා. ඉතින් ඔය විදියට තමයි check in වෙන්න ඕනේ check in kiosk වලින්. හරිම ලේසි. දැන් මම ඔය බලන්නේ මේගොල්ලන්ගේ booking එකේ PNR එක ඔන්න ඔතනින් select කරන මුලින්ම අහනවා ඒගොල්ලෝ check in වෙනවද නැත්නම් ආයි රීප්‍රින්ට් කරනවද බෝඩින් පාස් එක. එහෙම නැත්නම් බැගේජ් ටැග්ස් ප්‍රින්ට් කරන්නද ඕනේ කියලා. ඉතින් සමහර කට්ටිය මුලින් ඔන්ලයින් චෙක් ඉන් වෙලා එනවා. සමහර කට්ටිය ඔන්ලයින් බෝඩින් පාස් එකත් ප්‍රින්ට් කරගෙන එනවා. බැගේජ් ටැග්ස් විතරක් ප්‍රින්ට් කරන්න. ඉතින් ඒක නිසා තමයි ඔප්ෂන්ස් තුනම තියෙන්නේ. ඉතින් අපි චෙක් ඉන් වෙන්න ඕන නිසා check in කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තමයි PNR එක අර කලින් වගේම එන්ටර් කරලා කියන බුකින් රෙෆරන්ස් එක කලින් වගේම එන්ටර් කරලා කන්ෆර්ම් කරාම ඉන්න පැසෙන්ජර්ස්ලා ගාන පෙන්නනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ 3 දෙනාගේම නම් පෙන්නනවා. ඊට පස්සේ 3 දෙනාම check in වෙන නිසා 3 දෙනාම සිලෙක්ට් කරලා කන්ෆර්ම් කරාම ඔන්න ඔය විදිහට මේ අපිට බෝඩින් පාසස් print කරගන්න පුළුවන්. මේගොල්ලන්ගේ check in luggages නැහැ. ඒක නිසායි check in luggages නැතුව බෝඩින් පාසස් විතරක් print කරේ. හරි දැන් ඔය අපි ඇවිල්ලා තියෙන්නේ check in counters වලට. ඉතින් අපි දැන් check in kiosks use කරපු නිසා දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති අනිත් airports වලට වඩා check in counters වල කවුරුවත් නැහැ. staff ඒගොල්ලන්ගේ airline staff නැහැ. automated check-in counters තියෙන. ඉතින් අපි දැන් tags අපි bags වල අලවලා ඉවර වෙලා ඊට පස්සේ ඔන්න ඔතන ওই check-in machines වල check-in counters වල තියෙන machines වලට අපි bags දාලා
බලන්න ඕනේ වේට් එක. මොකද අපේ බුකින් එකට අනුව අපිට දීලා තියෙනවානේ weight allowance එකක්. ඉතින් ඊට වඩා නිකමන හරි දශමයක් හරි වැඩි නම් සිස්ටම් එකෙන් අපේ බෑග්ස් allow කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපිට කිලෝ 20ද 30ද 40ද කීයද ලවන්ස් එක තියෙන ඊට වඩා දශමයක් හරි අඩුවෙන් අපි දැනගන්න ඕනේ බර බෑග්ස් වල මේන්ටේන් කරගෙන ගේන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ බෝඩින් පාසස් අපි මුලින්ම ස්කෑන් කරන්න ඕනේ. එතන බාකෝඩ් ස්කෑනින් මැෂින් එකක් තියෙනවා. එතකොට තමයි අපේ ටිකට් එකට අදාළ ඩීටේල්ස් අපිය වෙන්නේ ඔය ටච් ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා රයිට් ඔයාගේ පළවෙනි බෑග් එක ඇතුල් කරන්න කියලා. මොකද ඒගොල්ලෝ සිස්ටම් එකෙන් දන්නවා දැන් ඕල්රෙඩි මේ බුකින් එකට අදාළව බැගේජ් ටැග්ස් දෙකක් print කරා කියලා. ඉතින් පළවෙනි බෑග් එක ওই විදිහට බෙල්ට් එකේ තියලා වෙයින් බෙල්ට් එකේ තියලා බැගේජ් ටැග් එකත් අර විදිහටම ස්කෑන් කරන්න ඕනේ. ස්කෑන් කරලා ඉවරලා සිස්ටම් එකේ අපි ඕකේ කරාම එයා සිස්ටම් එකෙන් weight එක ඒ හැමදේම ස්කෑන් කරලා ඕකේ කරුණාට පස්සේ ඔන්න ඔය විදිහට බෙල්ට් එකේ ඔටෝමැටිකලි අතුලට බෑගේජ් එක ගන්නවා. ඉතින් අපේ දැන් දෙවෙනි බෑග් එක එන්ටර් කරන්නත් අර කලින් කරපු ස්ටෙප්ස් ටිකම ওই විදිහට ෆලෝ කරන්න ඕනේ. බෝඩින් පාස් එකේ බාකෝඩ් එක ස්කෑන් කරලා ඊට පස්සේ බෑගේජ් එක බෙල්ට් එකෙන් ඔන්න ඔය විදිහට තියලා බෑගේජ් ටැග් එකේ QR එකත් බාකෝඩ් එකත් ස්කෑන් කරන්න ඕන. ඔන්න ඔය පේන විදිහට. ඉතින් අර කලින් කරා වගේම හරිම ලේසි. ඉතින් ඇත්තටම කවුරුත් අවශ්‍ය නැහැ ඔෆිසර් කෙනෙක් මේක කරන්න. නමුත් ඕගොල්ලන්ට නිකමට හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඕන තරම් ඉන්නවා එතන වෝකින් ඇසිස්ටන්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා උදව් කරනවා අපිට නිකමට හරි මොනවා හරි ඩවුට් එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත්. ඉතින් හරිම ලේසි. ඔය වගේ තමයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා හබි බොයි එක්ස්ප්ලেইন කරපු විදිය. මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ කාටම හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම කියන්න. ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඉතින් රිප්ලයි එකක් දෙන්නම්. ඊට පස්සේ ගියේ අපි කන්න මේ වෙලාවේ ගොඩක් බඩගින්න හිටියේ. ඒ වුණාට අර බත් කන්න එහෙම මූඩ් එකක් තිබ්බේ නැහැ. එළියෙන් ෆ්‍රයිඩ් රයිස් අරවා මේවා කාලා මේ එහෙම බත් කන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි හිතුවා සබ්මරීන් හරි මොන හරි ඒ වගේ දෙයක් කරනවා කියලා තමයි ඔතනට ගියේ. අන්න ඉතින් අපේ කෑම ටිකත් හම්බුණා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. Tati, bola, Judy. නුඹේ නමට මම ගෙතු ඊන ගෙත්තම් පාටක ඇඳපු සිත්තම් පින්න වැටුනර සීතලම් සතපවන්න නුඹ පපුවේ උණුසුම් කුමරානේ. දැන් ඉතින් කාලේ ඉවර වෙලා අපි කෙලින්ම බෝඩින් ගේට් එකට තමයි ආවේ. මොකද වෙලාව හරි අද දෙන්නට අපි තුන්දෙනාට එක තැනක ඉන්න වෙලා තියෙන්නේ. හබි බොයිට එක තැනක ඉන්න වෙලා තියෙන්නේ. ඔය දැන් එයා යනවා. මොකද ටිකට්ස් වෙන වෙනමනේ දැන් මෙයා ගියාට පස්සේනේ අපි කේල්ලාවේ. ඉතින් ඒකෙන්ද අපිට තැන් දෙකක තමයි ඉන්න උනේ. ඔන්න ඉතින් අපි තුන්දෙනා තමයි මෙතන. එයා වෙනම පිටිපැස්සේ. අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වුණා. ඒ වුණාට වැස්ස හින්දා ටේක් ඔෆ් කරේ පැයකට විතර පස්සේ. ඉතින් පැයක් විතර ඔහොම වාඩි වෙලා ඉන්න ඕන. ඉතින් මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩක් thank you. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අම්මේ ගෙදර ආවා කියලා දැනෙද්දි හරිම සනීපයි. එහෙනම් අදට ගිහින් එන්නම්. Bye.